මම මේ රටේ ජනතාවගෙන් අහන්නේ අපි මෙහෙම හිතමුකෝ කොහමද වැරදිලා හරි අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති නොවුනා නම් ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් ආවේ නැත්තම් අද ඔබතුමා මේ ඉන්න විපක්ෂ කවුරු හරි ජනාධිපති වෙලා ඒ ආණ්ඩුවක් නම් තියෙන්නේ අන්න ඒක සංසන්දනය කරලා බලන්නකෝ එහෙනම් මොකක් වෙයි කියලාද හිතෙන්නේ ජනාධිපති ඔය සැප සම්පත් අතරින්නේ නැහැ හොඳ මාලිගා ටික ඔක්කොම යා ළඟ තියාගෙන අතට පයට කට්ටිය ළඟින් තියාගෙන මුදල් කාබාසිනිය කරගෙන යන ගමනක් යනවා අද වර්තමාන ජනාධිපති අනුර දිසානායක ජනාධිපතිතුමා විශාල දේශපාලන ආදර්ශයක් ඉතිහාසයේ පළවෙනි වතාවට ලබා දීලා තියෙනවා වරප්‍රසාද අතහැරලා තියෙනවා ඔබ හිතනවද ජාතික ජනබලවේගයේ ජනාධිපති කෙනෙක් ආවේ නැත්නම් ඔය අතහරි කියලා සජිත්ලා නාමල් ආවනම් අතහරි කියලා හිතනවද නෑ තව බදා ගන්නවා බෙදා ගන්නවා එහෙම බදාගෙන බෙදාගත්තා නම් ජනතාවට බෙදන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ අපි ඉතුරු කරා ඒවා ජනතාවට බෙදුවා ඒකයි ඇත්ත කතාව රට හතර වටේ තියෙන ජනාධිපති මාලිගා සංචාරක ව්‍යාපාරයට වෙන වෙන ව්‍යාපෘති වලට බාර දුන්නා තමන්ගේ ජනාධිපති නිල නිවාස එක රැයක් බුදිය ගන්න නැති ජනාධිපති කෙනෙක් බවට අනුර දිසානායක ජනාධිපතිතුමා පත් වුණා ඔබතුමාලා බලයට ආවනම් ඇමති මණ්ඩලයේ 25ට අඩුවෙන් තියයිද වැඩියෙන් තියයිද මං රටේ ජනතාවෙන් අහන්නේ එහෙනම් අද ඇමති මණ්ඩලයේ ජාතික ජනබලවේග ආණ්ඩුවක් නොවුනා නම් ඔක 100න් එහා නවතින්නේ මොකද එක්ක අහුවෙච්ච ඔක්කොම කල්ලි කණ්ඩායම් වල සන්තෝෂ කරන්න ඇමතිකම් බෙදුවා නම් එහෙමයි සිද්ධ වෙන්නේ ඔබතුමාලා බලයට ආවනම් ඇමති බංගලා ආතාරී කියලා හිතනවාද මං අහන්නේ රටේ ජනතාවගෙන් එහෙනම් ඔය ඇමති බංගලා ආද වෙනකොටත් මේ කට්ටිය භුක්ති විඳිනවා එහෙනම් ඔය රටේ ජනතාවයෝගේ විදුලි බිල් ගෙවන්න ඕනේ වතුර බිල් ගෙවන්න ඕනේ මේ කට්ටිය හදා වඩා ගන්න ඕනේ දැන් මේ කිසිදු ඇමති කෙනෙක් තමන්ගේ ඥාති වර්ගයක් කාර්ය මණ්ඩල වලට දාගෙන නැහැ ඔබතුමාලා ආවනම් බිරිඳ දරුවෝ ඔක්කොම දාගන්නවා නව දේශපාලන සංස්කෘතියක් මේ රටේ ස්ථාපිත කළා වසරක් ප්‍රගතිය ශේෂපත්‍රය අරගෙන බලන්න ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ආවේ නැත්තම් ඔය අල්ලන කුඩු ඇල්ලෙයිද ඔය කුඩු ටික මේ රටේ දරුවෝ තරුණ තරුණියන් බොයිද ඔය දරුණ තරුණියන්ට මේ කුඩු ටික බෙදා හරිනවා එහෙනම් මේ ආණ්ඩුවේ වටිනාකම මේ රටේ ජනතාව දන්නවා